චමදුවට මොනවද කියන්න තියෙන මොනවද මේ වෙලා තියෙන්නේ? දුම් ගන්නවා. දැන් වෙලාව කීයද ෆෝන් එක දිනවද? දැන් වෙලාව සමයලා. අපිට අපිව පේන්න නිශාන් සර්ුත් අතින් එනවා. වෙලා. මෙහෙම පත්තු වෙනවා මේක. 12යි දායයි. පේන්නේ අපිට අපිව පේන්නේ. අපි මෙහෙම කරමු. මේ ආපන්කෝ. මේ චමිදු අපි මෙහෙම කරමු. චමිදු. මේ චමිදු. චමිදු අපි මෙහෙම කරමු. දැන් අපිට මේ බලංකෝ වීඩියෝ එකේ පේන්නේ නැහැ මේ දුම කොච්චර තියෙනවද කියලා. අපි ෆොටෝ ටිකක් ගහලා ෆොටෝ ටික දාමු වීඩියෝ එක මැද්ද. මෙහෙම තමයි කරන්නේ. දැන් හරියට වෙලාව. යකු ගස් නැගිලා 12යි එකයි. අපි මේ අපි මේ හෝල්මන් එක්ස්පෙරිමන්ට් එක. ගෝස් එක්ස්පෙරිමන්ට්. මොකද චමිදු ගන්නේ රෝෂන් ගෝයින්. වලට ජයව පේනෝනේ වලට පේනෝද අපි දැක්ක කියලා. අපි දැක්කේ කියලා. එනේ. අපි දැක්ක. ආකලලා. බාරි සද්ද හොතන. බාරි සද්ද හොන. මොකක් ලාවර සද්දයක් කියන්නේ. අපි බලමු අද අපිට මොනව වේද කියලා මේ මහ බංකලාවට. කකුල් දෙක මෙඩලින් කාරට වේ. තම දෙක කකුල් දෙක මෙඩලින් ගා. ඉතින් අපි හෙමින් වහපන් තුන් මුල්ල පැනලා නැත්තම් කවුරු නැගිටලා අපිට ගහයි. මේ ආපන්කෝ මෙච්චර දුම් ගාලා මේ මටත් උස්ම ගන්න බෑ. සෑම්සන් ඉදි බා. ගුරුවනවත් එක්ක. මාව දාලා පන්නේ බබල්. අනේ එළියට වань. यार මෙතන මොකක්ද කියන්නේ? ඇස් දෙක නෑ. ඒ ෆ්ලෑෂ් එකේ ඉන්නවා. ෆ්ලෑෂ් ලයිට් එක. මේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ මහා බංගලාවෙන් එළියට ඇවිල්ලා මේ අපි බලකුඩුවක් තියෙනවා මෙතන. අනිත් පාට වෙලා හිටගෙන. මේ බලන්න. ඒකේ බල. අපි අතන බංගලාවේ ඉඳලා පේන නැති ලයිට් දාලා නැහැ. අපි තමයි ලයිට් දාගෙන ආවේ. මේ එන ගමන් CFL බල්බ් ටික පල්ලෙහා හાર્ඩ්වෙයාර් එකකින් අරන් ඇවිල්ලා ලයිට් ටික දැම්මා. ඒ ටික හાર્ඩ්වෙයාර් දැන් හැටලි කියලා හින්නවා මේ අපි කැඩුවා. ඇත්තම කිව්වොත් මේ අනේ හાર્ඩ්වෙයාර් එකේ අයියේ සමා වෙන්න අපි කැඩුවා. මේ මොකද අපි වීඩියෝ බලලා කියලා දන්නවා යාට ආදරේ උම්මා. මේ වැඩයි කියන්නේ පල්ලා හાર્ඩ්වෙයාර් යන්නේ. මේ ඉතින් අපි හෙට දින එකට හැම එකත් පොඩ්ඩක් තොග පොඩු කරේ. හරිද? මේ අපිට මොකද කියන්නේ අපිට? තද්දක් දැනනවා බම්. ඈ? ගිනියන්නේ. අබේ. අපි අද හෝල් මයික් එක්ස්පෙරිමන්ට් එක. අයියෝ ඇස්තේ ඉවරයි බලන්න. කොටිය මට තේරෙන්නේ නෑ එච්චර අමාරු නෑ. වරෙන්ද මගේ. දැන් එක්ස්පෙරිමන්ට් එක ඉදලා තියෙන ටිකක් අමාරුයි කරනවා. මේ එක්ස්පෙරිමන්ට් එකේ අපිට හම්බෙච්ච අමුතු සත්‍යය මේ ඉන්නේ. ඒක ගැන අපි කතා කරන්න ඕනේ අපිට. කොහොනේ මොකද කියන්නේ නේ? අනේ බෙහෙම නෙමෙයි ඉස්සෙල්. බලන්න බෑ කැලේ ඇතුළේ නිල් පාට ඇස් පේනවා අපිට. නිල් පාට ඇත්තේ කියතේ. අර මේ මුගේ මූණ බලන්න බොරුණන් උගේ ඇත්තේ නිල් පාටයි. සර්.
අඩු අපේ ගෙදර බලලා ගෙනවන මොකද මුට කියන්න අපි මට සෙඩ අපිට අපිට ළඟට යන්න බෑ ඌ අර ගොරවනවා අපිට ගොරවනවා අපේ අතපය කඩන් කන්න හදනවා අපිට ඌගේ කටහඬ දැක්කනේ දැනුණා ඌසෙකුත් කෑ ගහනවා එහෙන බෑනකෑම ඌ එහෙම හිටියට මට උටු ඇඟිල්ලක් කනවා කොහොම හරි මේ අවුරුදු 500 අන්න ඔබ පිටිපස්සෙන් සවලක් වෙනවා අර ඇත්තම කතා මේ බංගලා අවුරුදු 500ක් විතර පරණයි මේ බලු කුඩු හදලා අවුරුදු 200ක් විතර යනවා ඒ බලු කුඩු මේ බල්ලා මේ අවුරුදු 100ක් විතර පරණ බල්ලේ අපිට මේ කණු වලින් පේනවා මේ අල්ලන්න බෑ මොකයිද දන්නේ මේ දුම් ගහනවා ඒක වෙනම කතාවක් හරිද මේ කොල්ලේ මෙතෙන්ට පොඩ්ඩක් මොකක් හරි ඉෆෙක්ට් එකක් දාන්න මේ ගොම්මා වෙලා මේ බීදු මොහොතේ සර මීදුමක් තියෙනවාද පේන ඇති මේ ඝන මීදුම අපි ඝන කැලේක ඉන්නේ මේ ගස් පින්න මේ ඝන කැලේක උඹට කැරකිල්ල ඇද අපි ඝන කැලේක ඉන්නේ මේ අපිට පේනවා මේ ඒ දවස්වල පුරාණ ඉතිහාසයේ මේ බට ටික වෙන්නේ පුරාණ ඉතිහාසයේ රජවරු ඉදි කරන ලද මේ බංගලාවක් මේක මේ බට වලින් පේනවා ඇති මේ ස්ලෝන් බට ඒ කාලේ තිබ්බේ නැහැ මේ දැන් තිබ්බට අපි අර බංගලාවේ බෑලා බලලා හරි මේක තමයි අපි දෙවියන්ට යන්න ඉන්න බංගලාවේ හරිම බය හිතුණා අපිට ඇත්තටම උඩ ඉන්නකොට මේ සීරුවන් කරන සද්ද අපිට වුණා මේ ඒ වගේ ගොඩක් දේවල් අපිට වුණා මේ බංගලාවට මෙහෙට ඇතුල් වෙනවා කවුරුහරි මෙහි ඉඳලා තියෙනවා මොටර් සයිකලයකුත් තියෙනවා ඒක මේ කාලයකට කලින් අතහැරලා දැම්මයි කිව්වට මේ ආර්තින් වගේ බඩු ඔක්කොම තියෙනවා වගේ පේනවා ඔව් යහිනත් කවුවට පේනවා